සුබ දවසක්. ඔබ ඊශ්‍රායල් රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔබ දන්නවද ඊශ්‍රායලේ රැකියාව සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙල මොකක්ද කියලා? අපි මුලින්ම බලමු ඊශ්‍රායලේ ඉදිකිරීම් රැකියාව සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙල මොකක්ද කියලා. මෙහිදී මුලින්ම සිදුවෙන්නේ කාර්යාංශයේ www.slbfa.lk වෙබ් අඩවියේ ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයේ රැකියාව සඳහා අපේක්ෂිතයින් තමන් විසින්ම ලියාපදිංචි වීමයි. එසේ ලියාපදිංචි වූ අයදුම්කරුවන් තමන් පදිංචි ප්‍රදේශයට අදාළ කාර්යාංශ පළාත් කාර්යාලයට ගෙන්වා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සිදු කරනවා. ඉන්පසු සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගේ විස්තර ඇතුළත් දත්ත පද්ධතියක් කාර්යාංශය විසින් සකස් කරනවා. ඔවුන් නයිටා ආයතනයට ගෙන්වා මූලික ස්කිල් පරීක්ෂාව සිදු කරන්නේ ඉන් අනතුරුවයි. එයින් සමත් වෙන අයගේ නාමලේඛනය ඊශ්‍රායලේ පීබා ආයතනයට යොමු කරනවා. පීබා ආයතනය විසින් අනුමත කරන ලද අයදුම්කරුවන් සඳහා ඊශ්‍රායල් නියෝජිතයන් විසින් නයිටා ආයතනය තුළදී අවසන් වෘත්තීය සුදුසුකම් පරීක්ෂාව සිදු කරනවා. ඉන් සමත් වන අයගේ නාමලේඛනය කාර්යාංශය විසින් පීබා ආයතනයට යොමු කරනවා. එම නාමලේඛනය පීබා ආයතනය විසින් ලොතරැයි ක්‍රමයට ඇතුළත් කරනවා. ඉන් සමත් වන හා අසමත් වන අයදුම්කරුවන්ගේ නාමලේඛනය කාර්යාංශයට යොමු කරනවා. සමත් වූ පිරිසගේ පොලිස් නිෂ්කාශන වාර්තා, වෛද්‍ය වාර්තා ඇතුළු අවශ්‍ය ලියකියවිලි ලබාගෙන වෙන වෙනම ලිපිගුණ පවත්වා ගැනීම කාර්යාංශය විසින් සිදු කරනවා. පසුව සියලුම ලිපිගුණ සම්පූර්ණ වූ අයගේ නාමලේඛනය පීබා ආයතනයට යොමු කරනවා. එම පිරිසට තම රැකියා ගිවිසුම් ලැබෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියෙන් පසුවයි. ඊශ්‍රායලේ ඉදිකිරීම් රැකියාවට බඳවා ගැනීම වැඩපිළිවෙල මොකක්ද කියලා ඔයා දැන් දැනගත්තනේ. මේ ගැන නොදන්න ඔයාගේ යාළුවටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඊතර සවියද මෙතරත් වැල.